අයිබෝන් දුවපිතේ අද අපි සාකච්ඡා කරන්න යන්නේ ගැටලු අංක 12 යටතේ දීපු ගැටලුව. එතකොට අපි ගැටලු අංක 11 යටතේ යම් ගැටලුවක් අපි සාකච්ඡා කළා විශේෂයෙන්ම මේ රූපමය ආශ්‍රිත ගැටලු. එතකොට ඒකෙදි ඇත්තටම අපි මේ අංක 11 ගැටලුවද අපි දැක්කේ රූපමය ආශ්‍රිත ගැටලුවකදී ඒ රූපේ යම් භ්‍රමණයක් තිබුණා නැත්නම් යම් කරකැවීමක්. එතකොට ඒ කරකැවීම තුලින් අපි ස්ථනට ගැලපෙන රූපේ තමයි තෝරගත්තේ. හැබැයි මෙතනදී මේ අවස්ථාවේ ගත්තොත් මේ රූප වල කරකැවීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ ඇත්තටම. මෙතනදී වෙන්නේ ඇත්තටම මේ අපිට තියෙන රූපවල යම් අවයව ඇඩතලවල වෙනසක්. ඇඩතල ප්‍රමාණයේ වෙනසක්, ඇඩතල වෙනසක් නැත්නම් අවයව ප්‍රමාණයේ වෙනසක් කියලා කියන්න පුළුවන්. එතකොට දැන් දරුවෝ ඇත්තටම කීප දෙනෙක් උත්තර දීලා තිබුණා. එතකොට තමන්ගේ උත්තර සාර්ථක අසාර්ථක භාවය බලන්න මම මේ කියලා දුන්නාට පස්සේ එතකොට ඇත්තටම දැන් මේක ටිකක් සරල අවස්ථාවක්. නමුත් යම් දරුවෝ ඉන්නවා මේවත් තේරුම් ගන්න බැරුව ඉන්න පුළුවන්. ඉතින් ඒ අයටත් එක්ක තමයි මම මේක සාකච්ඡා කරන්න හිතුවේ. ඉතින් දරුවෝ අපි බලමු මේ පළවෙනි අංක 1 රූපය මම අංක දාන් යන්නම් 1 2 3 4 කියන අවස්ථාව. එතකොට A B C කියලා පිළිතුරු ටිකක් තියෙනවා. එතකොට අපිට මෙන්න මෙතනට ගැලපෙන උත්තරනේ අපි හොයාගන්න ඕනේ. එතකොට අපි බලනවා මේ රටාව. අපි දකිනවා මේ මෙතන තියෙන ත්‍රිකෝණයක්. එතකොට ත්‍රිකෝණ කීපයක්. එතකොට මෙතන තියෙන සමචතුරස්‍ර කීපයක්. අතන තියෙන පංචාස්‍ර කීපයක්. එතකොට අපි ඉස්සලාම් බලලා මෙතන තියෙන ත්‍රිකෝණ ඇත්තටම ත්‍රිකෝණ තියෙනවා 1 2 3 4. මෙතන තියෙන සමචතුරස්‍ර 3. ඒ වගේම පංචාස්‍ර 2. එතකොට අපි දන්න සංඛ්‍යාමය වශයෙන්ුත් යම් අඩුවීමක් තියෙනවා 4යි 3යි 2යි. එහෙනම් අනිවාර්යයෙන්ම මෙතනට එන්න ඕනේ එක ඇඩතලයක් තියෙන රූපයක්. ඊට පස්සේ අපි බලනවා මේ ඇඩතලයේ තියෙන එතකොට අපි අංක 1ට ගැලපෙන මේක උත්තර වලින් ඉස්සලම් තර්කානුකූලව හිතනවා වඩාත් ගැලපෙන්නේ නම් එක ඇඩතලයක් තියෙන එක නම් මේ අවස්ථා දෙකෙන් එකක්. ඉතින් මෙයාව අපිට අයින් කරන්න වෙනවා. එයාව අපිට ගන්න බෑනේ. එහෙනම් අපි මේ දෙක තර්කානුකූලව ගන්න ඕන ඊගාවට අපි මෙතන බලනවා ත්‍රිකෝණයක පාද 3යිනේ. ත්‍රිකෝණයක පාද 3යි. පාද 3යි. ඒතර සමචතුරස්‍රයක පාද 4ක් බවට පත් වෙනවා. ඊළඟ පංචාස්‍රය අපි ගත්තොත් පාද 5යි. එහෙනම් අනිවාර්යයෙන්ම නම් මෙතනට එන්න ඕනේ පාද 6ක් සහිත ඇඩතලයක් තියෙන රූපයක්. එහෙනම් අපි දන්නවා පුතේ පාද 6ක් තියෙන සඩස්ත්‍රය. මෙන්න මේ පිළිතුර අපිට නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. ඒ නිසා මම හිතන දරුවන්ට මේ වඩාත් හොඳින් පැහැදිලි වෙනවා ඇති. මේක සරල ගාන. නමුත් යම්කිසි අපිට මේ ගණිතමය සංකල්පයන් මේවා පිළිබඳ යම් අවබෝධයක් තිබිය යුතුයි. ඒ නිසා අපි දැනුමින් සම්පූර්ණ දරුවෙක් නිර්මාණය කිරීමේදී සරල ගණන් පවා අපිට ඉතින් ඉතාමත් පරිස්සමෙන් කරන්න වෙනවා. ඉතින් මම හිතනවා මේක තේරුම් ගන්න ඇති.